සීතලයි. කෝපි කුරුත් දීලා සීතලේ ඊට නම් ගමන් තමයි එනවා. බත්තුව වයින් තමයි හදන්නේ. අයි වැහලා පාරවල් ටික සීතලයි. දෙන්නම් වෙලාව සිටන්නේ ගිලින්ම 7:59යි. හරිද? එතකොට 7:59 කියන්නේ 8යි වෙලාව. 8ට කොහොමද වාහන ඔක්කොම ගෙවල් වල මේ පැත්තේ කට්ටිය යනවා රේන් කෝට් එකක් දාගෙන සීතල යනවා. වාහන නම් ඔක්කොම ගෙවල් වල තියෙන්නේ. හොඳ උලඟක් තියෙනවා. අය වරන් කට්ටිය එළියට යනවා. මේ සීතලේ තමයි වොකින් එකක් දාන්න හොඳම වෙලාව. පාරදී එනවාද කට්ටිය කොහොමද? සීතල නම් තියෙනවා හොඳට ගැහෙන්න සීතලයි. කෝපි එකක් දී තමයි යන්නේ 8ට 8ට අල්ලු සෙට්ටල්. සීතලයි කියන්නේ ඒ තරමට සීතලයි මාර විදිහට. මේක නම් ඉතින් කලවුරුකින් එන වැස්සක් එක්ක සීතලක් නැත්තම් ඉතින් අවුරුද්දටම පට්ට රස්ටි 40 45 50 55ට වෙනකන් රස්ටේ තියෙනවා. මේ මාසෙ දෙකක් විතර තමයි උඩ. ඒකෙත් මේ දවස් දෙකක් විතර තමයි මේ වගේ පට්ට සීතල සෙට් වෙන්නේ මේ ඩුබායි එකේ. නැත්තම් ඉතින් හැමදාම රස්ටේ තමයි. පහේ ඉඳලා නැගිටලා හිටියේ එළියට බහින්න බැරුව මේ ඇස්ස නිසා පාරවල් නම් බ්ලොක් ඇති. ඒත් පොඩ්ඩක් එළියට ගිහලා රවුමක් දාලා බලනවා වැඩ කරන තැන් වල කොහොමද තත්ති කියලා. පාරවල් නම් බ්ලොක් ඇති. මොකද අද කිසිම දෙයක් වාහන එළියට යන්නේ නැහැ. හැමදේම නවත්තලා තින්නේ. හැමෝටම නොටිස් දීලා තියෙන්නේ ගෙවල් වල ඉඳලා අද වැඩ කරන්න කියලා. ඒත් ඉතින් එළියට බහලා බලන්න ඕන කොහොමද තත්ති කියලා වටේපිටි. මොකද මේ වගේ දවසක් එන්නේ නැහැ නේ. එන්නෙම එක දවසයි උපරිම දවස් දෙකයි. මේ වගේ වැස්සක් වහින්නේ. අද නම් වහි දවසම අද වහිනවා. හොඳටම වහිනවාද? හැබැයි ලංකාවේ වගේ නම් මෙහෙම ඉන්නේ නැහැ. ලංකාවේ වැස්සොත් නම් සම්පූර්ණයෙන්ම යට වෙනවා. ඒ කියන්නේ මාසයක් විතර වහිනවා ලංකාවේ වහින්න ගත්තා. එහෙනම් උපරිම අවුරුද්දට වහින්නේ දවස් 2යි 3යි. ඒක ඇති ලොකු වැස්සක් නේ. අන්න ආවා පාගින්නේ. මම ඊට පස්සේ කෙලින්ම ගියා බලන්න මොකද වෙන්නේ කියලා. බලමු. රස්ටයක් තියෙනවා.
ඕ කඩාගෙන ගිහගෙන නැත්තනේ මේ ටිකේ පස් එලි කොහොම හොලගෙන ඉල්ල තියෙන්නේ මේන් රෝඩ් එකට. ඇත්තටම අද දවස නම් මරු දවස. මේ වගේ දවසක් හම්බෙන්නේ නැහැ ලෝකෙ. ලංකාවට මේ හැමදාම ඉතින් මෙහෙම වයින්මනේ. දුබායි වලට නම් මේක පට්ට අලුත් සීන් එකක් දන්නවා. වාහනයක් හිටලා පුතා පංචරක දුවේදී ගිහිල්ලා තින්නේ. පංචරයක් ගිහිල්ලා තින්නේ වාහනේ හිටලා. දැක්කද? ඕක තමයි තත්ත්වය මෙහි. නමුත් ඉතින් මේ ලොකු වැස්සක් කියලා නැහැ නේද? ලංකාවටම වගේ වහිනව නම් වහින්නේ නැහැ මෙහෙට. මෙහෙට වහින්නේ සාමාන්‍ය වැස්සක්. ඒ වහින වැස්සට මේක ඉතින් ඔක්කොම ටික යට වෙනවා. මොකද මොකක්ද තැන් වල පාරවල් පාතයි. කනේ සත්‍ය කලර් සිග්නල් එක ඉන්නේ හැලා කොහොම යට වෙලා දින්නේ ඒරියා එකේදී හැමතැනකටම යන්න බෑ පැත්තකට විතරයි යන්න පුළුවන් මම ඉන්න පැත්තේ යන්න පුළුවන් එක වැඩ කරන ප්‍රොජෙක්ට් එකට යන්න පුළුවන් දැන් මේ ප්‍රොජෙක්ට් එක ගිහිල්ලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා වෙන්න ගෙවල් වලට වතුර දාලා මොකද්ද ප්‍රශ්න කට්ටියට වැඩ කරන්න බෑනේ අද ඉතින් ඔක්කොම නිවාඩු. උදේ ඉඳන් නැගිටලා පොඩ්ඩක් බලාගෙන හිටියා වැස්ස පායනකම් වතුර අඩු වෙනකම් පොඩ්ඩක් යන්න බලන්න කිව්වා. දැන් තාම 8:20යි වෙලාව. 8:20ටත් මේ මෙන්න මේක තමයි තත්ත්වය. නැත්තම් මේ වෙලාවට ගිනි රස්නේ ඉන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් ඉතින් මේ අද රස්නේ දවසේ ඉඳලා මේ වගේ මේ නැති නිසා මේ වගේ සීතලක් තියෙනවා. අඳුරුයි හුළඟයි වැස්සයි ඔය ටික තමයි අද තියෙන්නේ. අවුරුද්දකටම හම්බෙන්න මේ පළවෙනි පාර තමයි මෙහෙම. කියන්නේ ගිය අවුරුද්දෙත් තිබ්බා මෙච්චර ලොකුවට තිබුණේ නැහැ. ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ නම් ඊට වැඩිය ලොකු වැස්සක් තිබුණා. ගම් වතුර තිබුණා ගොඩක්. මේ ගමන් නම් එච්චර ලොකුවට දකින්නේ නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ එහෙම වෙච්ච නිසා ඒ තැන් මේගොල්ලෝ හදලා තියෙන්නේ ගොඩක්. ඇලර්ට් ඉතින් ආවා වයින්නවා එළියට යන්න එපා වාහන නවත්තලා මේ අයින් වෙලා ඉන්නේ කියලා මේ දවස් දෙක තුනක ඉඳලා දිගටම ඇලර්ට් එනවා හැමදාම හවසට මොකද රෑ වෙනකොට හුලං වැඩි මේ ඉතින් සුළු සුළං ඒවා එනවනේ ඉතින් පොඩ්ඩක් කාන්තාර පැත්තේ ඉන්න ඔය තමයි තත්ත්වය නා ප්‍රොජෙක්ට් එකට වැස්ස තියෙනවා ඒක තමයි ප්‍රොජෙක්ට් එක එන්නෝ සීරිලා උලන් නම් වැඩි ඒක තමයි අලුතෙන් හදන ගෙදර ඉතින් ඇතුළට ගිහලා බලමු කොම්බඩු ඔක්කොම දාලා කවුරුත් නැද්ද වැඩ කරන්නේ ඔක්කොම වහලා දාලා තින්නේ ආවා බලන්න තත්ත්වය මොකද බලන්න ඔන්න ඉදට වතුර දාලා තියෙන ඇතුළට මොකද මෙතන අලුතෙන් හදන තැන තමයි වෙන්නේ මේ අලුතෙන් වැඩට කියන්නේ මේ ටිකේ ස්කයිලයිට් එකකින් මෙතන උඩින් එනවා වතුර මෙතන එළිය මෙතනින් එනවා වතුර පාරයි ඇවිල්ලා තියෙන දිගටම ඊට පස්සේ මෙතන ඒක තමයි මේන් රූම් එකට යන්න තියෙන්නේ මෙතන වොෂින් මැෂින් ඩිෂ් වොෂර් ඒ ටික තියෙනවා මේක මේන් රූම් එක මේන් බාත් රූම් එක මේන් රූම් එක තාම හදන ගමන් තියෙන්නේ ඊට පස්සේ සීතලයි උලඟක් තියෙනවා
මේ ටිකේ හදන ගමන් තියෙන මේ පවුඩර් රූම් එක ඉස්සරහා බාත් රූම් එක පොඩි සින්ක් එකයි කොමඩ් එකයි මේ ටික ග්ලාස් එකක් ගිහලා මෙහෙම යන්න තියෙනවා. බඩු වලට ඔක්කොම වතුර ගිහලා තියෙනවා. වතුර ඇවිල්ලා තියෙන ඇතුළට සම්පූර්ණයෙන්ම මේක දිගෙත් එම් තමයි මෙතන සයිඩින් දොරක් යනවා අපේ ග්ලාස් දොරක් යන්න තියෙනවා මෙහෙම දිගටම. මේක තමයි ෆුල් ප්‍රොජෙක්ට් එක. එළියේ සම්පූර්ණයෙන්ම ටයිල් ටික ගිහිල්ලා වෙන පූල් එකට වතුර පිරෙව්වේ පෙරේදා. පූල් එකේ වතුර වලට වෙලා තින්දි බලන්න. ඒ කියන්නේ ඔක්කොම ඩස්ට් එක ඔක්කොමත් එක්ක එකතු වෙලා ඔක්කොම ඇවිල්ලා තියෙනවා මේ පූල් එකට. කියන්නේ මේක ෆිල්ටර් දාලා තියෙන මේ ක්ලීන් වෙන මෝටර් එක. ඒකට හරියනවා. මේ තියෙන පැරබෝල එක. ඉතින් එළියේ පේන්ට් එක මේව හැදුව ඔක්කොම දැන් පේන්ට් ඔක්කොම පීලින් වෙලා වැස්සට අලුතෙන්ම පේන්ට් කරපු නිසා ඔක්කොම ගිල්ලා තියෙනවා. දැන් ඔක්කොම හදන්න ඕන අපහො. මොකද වැස්සෙන් ගොඩක් මේ වෙලා තියෙනවා මේ. ඊට පස්සේ මේ තියෙන සයිඩින් දොරට රේල් එක. මෙතනින් තමයි හොම සයිඩින් දොර යන්නේ. ග්ලාස් එකෙන් ලොකු දොරක් වැටෙනවා මෙතනට. ග්ලාස් එකෙන් ලොකු දොරක් වැටෙනවා මෙතනට. එතකොට දැන් තමයි සයිඩින් දොරක් යන්නේ. මෙන්න මේකට තමයි අපි එන්ට්‍රන්ස් උනේ. අන්න අතනින් තමයි ඇතුළට එන්න තියෙන්නේ. මේ ආපු ගමන් කෙලින්ම පූල් එක හම්බ වෙනවා. ඊට පස්සේ පූල් එකට යන්න මෙතන සයිඩින් දොරක් තියෙනවා. මෙතනින් ගියාට පස්සේ මේක සාලේ. එතකොට මේ සාලේ තියෙන ග්ලාස් එක සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන එළියට යන්න බෑ මේක. එතකොට මං ඉන්නේ මෙතන ඩයිනින් රූම් එකේ. මෙතන තමයි ඩයිනින් ටේබල් ටික තියන්නේ. ලයිට් එනවා ඩයිනින් වලට මෙතෙන්ට. එතකොට ආයෙම මෙතනින් තියෙන කිචන් එක. අරෙන් ආපු ගමන් කෙලින්ම කිචන් එක. ඕපන් කිචන් එකක් තියෙන්නේ. මේක මාබල් টপ පැත්තේ අයිලන්ඩ් එකක් තියෙනවා. එතකොට මේ කබඩ් සෙට් එක ඔක්කොම LED යනම ඔක්කොම තියෙනවා. මේක කනෙක්ට් කරන්න ඕන. එතකොට ඉන්බිල්ට් ෆ්‍රිජ්, ඩිෂ් එතකොට ග්‍රොසරි අයිටම් තියන්න වෙනම රැක්. ඒවා ඔක්කොම මේකේ තියෙන්නේ. එතකොට තාම මේක ප්‍රොසෙස් වෙනවා. මේ සීලින් ටික හදලා ඔක්කොම පේන්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේක තමයි පිටිපස්සේ තියෙන්නේ ගාඩන් ඒරියා එක. ඒ කියන්නේ සිටින් ඒරියා එක. මේක මෙතන තමයි බාබකියු එකක් දාන්න පුළුවන් විදියට මෙතන මේ ටේබල් එකේ හදලා තියෙන්නේ. එතකොට මේ පැත්තේ සිටින් ඒරියා එක. මෙතනින් ගියාට පස්සේ අපි මෙහෙම ගියොත් එමෙ පූල් එක පැත්තට සම්පූර්ණයෙන්ම පේනවා දැන් අන්න මොකක්ද ඩයිනින් රූම් එකයි ලිවින් රූම් එකයි ඊට පස්සේ කෙලින්ම එන්නේ අපි පූල් ඒරියා එකට. මේ තියෙන සම්පූර්ණ මේවා තිබ්බේ මෙහෙම නෙමෙයි මේ සම්පූර්ණ වෙනස් කරලා තියෙන්නේ. මේ පූල් මේකේ තිබුණේ නැහැ. මේ අලුතෙන්ම පූල් තියලා තියෙන්නේ ඔක්කොම. අලුතෙන් පූල් පැරගෝලා. එතකොට බාබකියු ඒරියා එක. ඔය ඔක්කොම අලුතෙන් තියලා තියෙන්නේ. මෙතන සිටින් ඒරියා එක. එතකොට කන්ඩිෂන් එක හොඳයි. අද මේ වැස්ස තියෙන හින්දා මේ වෙදර් එක මරු. මේක තමයි මේ සුපිරිම දේ. වෙදින් බඩු ඔක්කොම දාලා මේ වෙලා තින්නේ. ඊට පස්සේ මේ පැත්තේ නම් මොකුත් නැහැ. මෙතන තියෙනවා ගෑස් සිලින්ඩරේ. හරිද? ඒක දාලා තින්නේ. මෙතන බාබකියු එකට. එතකොට මේ පැත්තේ නිකන් කොරිඩෝ එන්ට්‍රන්ස් එකක් තියෙන්නේ. කොරිඩෝ ඒරියා එක. පේන්ට් කරලා ටික හදලා කොට තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ කෙලින්ම යන් අපි කුස්සියෙන් කෙලින්ම යනවා. දැන් ගෙස් කෙනෙක් ආවොත් එහෙම අපිට මෙහෙට මොකද ගෙස්ට් ඉන්න තැනක් තියෙන්න ඕන. කියලා මේක තමයි අපිට ගෙස්ට් ඉන්න හදලා තියෙන ගෙස්ට් රූම් එක. මේක තාම හදනවා. සීලින්ග් එක හදලා ඉවරයි. මේක වින්ඩෝ දෙක හදන්න ඕන. එතකොට මෙතන කබඩ් එකක් තියෙනවා ගෙස්ට් මේක ස්ටෝර් රූම් එකක්. ඊට පස්සේ මේක තමයි ගෙස්ට් තියෙන බාත් රූම් එක. එතන සින්ක් එකයි කොමඩ් එකයි ෂවර් ඒරියා එකයි. ඔය ටික තමයි යන්නේ. තොර AC ඔක්කොම තියෙන AC vent. මේවා තමයි AC vents මේ කියන්නේ. තොර සාලේ හැව තියෙන AC vent හදලා ෆිනිෂින් කරලා ඉතින් ඔක්කොම ඒවා තමයි ඉන්බිල්ට් AC vent දාලා තියෙන්නේ. ඔක්කොම. ඊට පස්සේ මෙතනින් ගියාම මේක ස්ටෑර්කේස් එක. මේ පඩිපෙළ දිගේ අපි ඕම යනකොට පඩිපෙළට අපි ලයිට් දාලා තියෙනවා. පොඩියට මේවට අපි කනෙක්ෂන් දුන්නාම මේක බිත්ති හරහා පත්තු වෙනවා ලයිට් එක
චූටි එළියක් එක්ක එළියට. ඊට පස්සේ මෙතන පේනවා ඇත්තේ මේ උඩම එතන ඉඳලා මෙතන පල්ලෙහාට එනකම්ම අපි මේක ෂැල්ලියක් එල්ලනවා. සාමාන්‍යයෙන් මීටර් 6ක් දිගයි. මීටර් 6ක් දිගයි උඩින් ඉඳලා 6.3ක් විතර තියෙන උඩින් ඉඳලා පල්ලෙහාට. ඒ කියන්නේ මම මේ උඩට නගින ගමන් පේනවා ඇති. හරිද මෙතන ඉඳලා ඒ කියන්නේ පල්ලෙහා ඉඳලා මේ උඩ ස්ලැබ් එකට එනකම් අපි මෙතනට ෂැන්ඩියක් එල්ලනවා ග්ලාස් එකකින්. ඒතර මේක පල්ලෙහාට මෙන්න තියෙනවා මීටර් 6.3ක් තියෙනවා. හරිද? එතකොට මෙතනට තියෙනවා ඇඳක් තියෙනවා මේක ලී වලින් ඇඳක් එනවා මේ දිගට. ඒක තාම හදාගෙන යනවා. ඊට පස්සේ මෙතනට ග්ලාස් එකක් එනවා. ඉස්සලා මෙතන තිබ්බ සම්පූර්ණ බාත්රූම් එකක්. මෙතනින් මෙහෙම බිත්තියක් තිබ්බේ වහලා මෙතනින් එන්ට්‍රන්ස් එක තිබ්බා. මේක සම්පූර්ණයෙන්ම බාත්රූම් එකක් තිබ්බේ. එතකොට අපි මේක අයින් කරලා මෙතන සිටින් ඒරියා එකක් වගේ අමෙන් සෝෆා එකක් දාලා ලොබි එකක් කරනවා. එතකොට මෙතන සිටින් ඒරියා එක ඔක්කොම වෙනස් කරලා තින්නේ AC විලා මම දාලා. එතකොට ආයි තියන්නේ අපු ගාම පළවෙනි කාමරේ. මේක තමයි අපි පළවෙනි කාමරේ. තව දෙයක් තියෙනවා මේ කාමරේට බාත්රූම් එකක් තිබ්බේ. මෙතන මේ සිටින් ඒරියා එකේ බාත්රූම් එක තමයි මේ කාමරේට තිබුණේ. එතකොට මේ කාමරේ කාබඩ් ඔය හැමදේම සීලින් හැමදේම අලුතෙන් තමයි හදලා තියෙන්නේ. එතකොට මේ කාමරේට බාත්රූම් එක තිබුණේ අතන නිසා එයාට හරි ඩිස්ටර්බ් මෙතන ඉඳලා එහෙට යන්න ඕන බාත්රූම් එකට. ඒක නිසා අලුත් බාත්රූම් එකක් මෙතන හැදුවා. හැදුවා කියන්නේ මේක එක්ස්ටෙන්ඩ් එකක්. ඒ කියන්නේ බිත්තිය මෙතනින් තමයි නැවතිලා තිබුණේ. මෙතන ඉඳලා අලුතෙන් ස්ලැබ් එකක් දාලා තින්නේ. ඒ ස්ලැබ් එක තමයි පල්ලෙහා ඩයිනින් රූම් එකට අරන් තින්නේ. එතකොට මේක තාම ප්‍රොසෙස් වෙනවා. ටයිල් ටික හල්ලන්න ඕන වෝටර් ප්‍රූෆ් තියෙනවා. වැඩ ගොඩක් යන්න තියෙනවා මෙතන. හරිද? එතකොට මෙතන වැඩ ටික එහෙමම ඉතුරුනා ප්ලාස්ටර් කරලා ඒ ටික ඉතුරුනා. මොකද අද වැඩ කරන්න බෑ. අද තමයි සිකුරාදා දවසක්. අද තමයි සද්දබද්ද කරන්න පුළුවන් දවස. හෙට සෙනසුරාදා අපිට සද්දබද්ද කරන්න බෑ වැඩවලට. මේ තියෙන්නේ දෙවෙනි කාමරේ. අපි එන්ට්‍රන්ස් වුණාම මෙතනින් ගියාම මේ තියෙන්නේ දෙවෙනි කාමරේ. දෙවෙනි කාමරේටත් අර වගේම තමයි AC vent ටික ගිහිල්ලා තියෙනවා. කබඩ් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සයිඩ් වලට වෙනම ලෑම්ප් තියෙනවා. මේක මාස්ටර් එකේ කබඩ් එක මෙතන. ඊට පස්සේ මේ තින්නේ බාත්රූම් එක. බාත්රූම් එකට මේකට ස්ලයිඩින් දොරක් දාලා තියෙනවා. මේක අරපුවම බාත්රූම් එක. මේක තාම හදාගෙන යනවා. මේවා තාම රිපෙයාර් කරගෙන යනවා. එතකොට මේ ටික යන්නේ ඔන්න ඔහොමයි. මේ තියෙන ෂවර් එක. ෂවර් එක ඔක්කොම මෙතන හයි කරලා ඉන්නේ. මේ උඩ තට්ටු හින්දා මේවා වහලා තින්නේ, ප්‍රොටෙක්ට් කරලා තින්නේ. ඒ ඔක්කොම හයි කරලා තින්නේ. හරිද? මේවා හයි කරලා තියෙන ෂවර් හෙඩ් විතර හයි කරලා දෙන්නේ. මේවයි නීෂ් තියෙනවා. ඒවට සෝප් බාර නම් තියන්න. එතකොට මේ ටික යනවා මේ විදියට. ඒක නම් ලයිට් දාලාම තියෙන. මොකද ඒවා හදන්න ඕන. මොකද මේ සයිඩින් දොරේ ඉන්න මේවා බේස් එක හදන්න තියෙනවා. වැඩ තියෙනවා ගොඩක් මේකේ. මේක ක්‍රැක් එකක් තියෙනවා. හැබැයි අපි කොන්ක්‍රීට් එකක් අල්ලලා තියෙනවා. මේ තියෙන මාස්ටර් බාත්රූම් එක. මේ බෙඩ්රූම් එක. හරිද? එතකොට අපි හරියටම බැලුවොත් බඩපැලෙන් එන්ට්‍රන්ස් එකලා කෙලින්ම තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එක. කෙලින්ම යනවා මාස්ටර් බෙඩ්රූම් එකට. ගියපු ගමන් අපිට පේන්න තියෙන්නේ ඔන්න දැන් මේකේ තියෙන්නේ බාත්රූම් එක. මේ තියෙන්නේ මාස්ටර් එකේ බාත්රූම් එක. හරිද? මේකේ දැන් මම මේ ගොඩක්ම බලන්න ආවද වැස්ස දවසින්ද මොනවා රූෆ් টොප් එකේ මොනවා හරි ලීක් තියනවද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියලා නම් දැනට පේන්නේ නම් කිසිම දෙයක් නැහැ. හොඳයි. ඒ කියන්නේ කිසිම වෝටර් ලීක් එකක් මොකුත් ඩැමේජ් එකක් නැහැ. කියන්නේ උඩ කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක. එතකොට මේවට ස්මාර්ට් ග්ලාස් තියෙන්නේ. මේවා රිමෝට් එකෙන් ඔන් ඔෆ් කරනකොට මේක එළිය පේනවා අපිට. දැන් පවර් ඩිස්කනෙක්ට් කරලා තියෙන ඉඳ පේන්නේ නැහැ. මේවට ඔක්කොම ලයිට් දාලා තින්නේ. ඔක්කොම ලයිට් තියෙනවා. එතකොට බාත් ටබ් එක වැඩ කරනවා. මේ ඔක්කොම ඩස්ට් එක ගිහිල්ලා තියෙන්නේ. හැමදේම පම්පරම් මොන ඔක්කොම හයි කරලා තියෙන්නේ. මේවා ඔක්කොම වැඩ කරනවා. එතකොට මේ තියෙන වැනිටි එක ෂවර් එක තියෙන්නේ මෙන්න මෙතන. කියන්නේ ෂවර් එක මෙන්න මේ කෙලින් තියෙන්නේ.
මේ පොළව දෙකට බෙදලා තියෙන්නේ මෙතන ඉඳලා මේ පොළවත් එක්ක මේක පාත් කරලා තියන්නේ අපි. මේක තමයි dry area එක bathroom එකේ. මේක තමයි wet area එක. එතකොට මෙහෙන් වතුර ආවත් මේක කෙලින්ම drain වෙනවා මෙතනට ඊගාව එක අතෙන්ට. ඕක තමයි මේකේ ඩිසයින් එක ඇවිල්ලා තියෙන්නේ. මෙතනට ෆික්ස් පැනල් එකක් තියෙනවා. එක පැනල් එකයි කියන්නේ මෙතනින් ක්ලයන්ට් ඇතුල් වෙන්න පුළුවන්. නැත්නම් අතනින් එන්ට්‍රන්ස් වෙන්න පුළුවන්. එයා ෂවර් කරන්නේ හරියටම ග්ලාස් එක මැද්දේ. එතකොට යනානකොට මේ ග්ලාස් එකට වතුර විදලා එහෙමම පල්ලෙහාට එනවා. එතනින් එහාට වතුර යන්නේ නැහැ. ඒ කියන්නේ තනිකර එක වෙට් ඒරියා එකක් වෙනවා. ඊට පස්සේ AC controller ඒවා හයි කරන්න තියෙනවා, ස්විච් තියෙනවා. ස්විච් නම් ගොඩක් මෙතන හයි කරලා තියෙන bathroom එකේ. ඒවට කනෙක්ෂන් දෙන්න ඕන, ලයිට් හයි කරන්න ඕන. හරිද? water heater. ඊට පස්සේ සිවිලිමට ආවම මෙන්න මෙතන අපි කර්ටන් වලට ගහලා තියෙනවා හිඩන් එකක්. කියන්නේ මෙතනින් කර්ටන් එක හයිඩ් වෙනවා ඇතුළට රේල් ටික ගිහිල්ලා. ඊට පස්සේ කෙලින්ම මෙන්න මෙතන ස්ලැබ් එකකින් මේක තමයි එක්ස්ටෙන්ඩ් එක. එක්ස්ටෙන්ඩ් එකෙන් වෝටර් ලීකේජ් එකක් තියෙනවා. ඔන්න අපිට හම්බුනේ මේක තමයි ප්‍රශ්නේ අපිට හම්බුණ. එතකොට මේක අපිට හදන්න වෙනවා. මේක මෙතන මේ ස්ලැබ් එක අපි හදලා තියෙන්නේ අලුතෙන්ම එක්ස්ටෙන්ඩ් කරලා තියෙන්නේ මෙතන ඉඳලා මෙහෙට. උඩ වෝටර් ප්‍රූෆ් එක තියෙනවා. වෝටර් ප්‍රූෆ් එක කරලා උඩ සීල් කරන්න ඕන. එතකොට මේක හරියනවා. තාම ඒක කම්ප්ලීට් වෙලා නැහැ. ඒක නිසා තමයි මෙතන මේ එජ් එකෙන් වතුර එන්නේ. පල්ලෙහාට මේක තමයි මාස්ටර් එකේ කබඩ් එන ඒරියා එක. ඒ කියන්නේ වෝල්ඩ්‍රොප් ටික මෙතෙන්ට ෆිට වුණාම මේ දිගටම යනවා කබඩ් ටික. ඕම දිගට කබඩ් ඒරියා එක. මෙතන ටයිල් ටික දාලා මෙතෙන්ට එනවා ස්ලයිඩින් දොරක්. මේ වෙනවා ස්ලයිඩින් දොරක් මෙහෙම. එතකොට ස්ලයිඩින් දොර දෙපැත්තකට මෙහෙම ඇරෙන්නේ. පළු දෙකට තියෙන්නේ. ඒ ස්ලයිඩින් දොරේදී අරපුවම මෙතනට AC ග්‍රිල් ටික එනවා, ලයිට් ටික එනවා, කබඩ් ටික යනවා. එතකොට මාස්ටර් එකේ වෝල්ඩ්‍රොප් ටික ඉවරයි. එතකොට මාස්ටර් එකේ බෙඩ් එක තියෙනවා, වෝල්ඩ්‍රොප් තියෙනවා. එතකොට මාස්ටර් බෙඩ් එකට අවශ්‍ය කරන ඔක්කොම පාසුකම් ටික මෙතන තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ මේකේ. ඉස්සරහට බලමු අපි දැන් මේකේ වැඩ ගොඩක් ඉවර කරගෙන යනවා. මට මෙතනින් එළිය පෙන්වන්න පුළුවන්. එතනින් එළිය බලන්න පුළුවන්. මේ ටික මෙහෙම එළිය පේනවා. මේ පේනෝනේ පූල් එකේ එහෙම. පේන පූල් එකේ ඩස්ට් එකයි ඩර්ට් මේ ඔක්කොම කුණු දිනවා. කොළ වැටිලා. හරිද? ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. තියෙන පැරගෝල එක. එයා පැත්තෙන් බලන්න පුළුවන් view එක පැරගෝල එකෙන්. එතකොට ඔන්නම තමයි අපි එළියට යනකොට යන්න තියෙන්නේ. කෙලින්ම මෙහෙම ආවා. මෙතනින් කෙලින්ම ස්ටෑර් එකෙන් ඕම කෙලින්ම පල්ලෙහා. හරිද? රයිට්. හරියන. ආයි පස්සේ හම්බෙමු. මෙන්න මෙතනින් අපිට බලන්න පුළුවන් මෙන්න මෙතන තමයි එළියෙන් ඔය තෙමෙන තැන. ඒ කියන්නේ මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. තේනවනේ? ඒ කියන්නේ මෙතන ඕපන් ඒරියා එකක්. මේ සම්පූර්ණ වටේම ඕපන් ඒරියා එකක්. හරිද? අතනින් තමයි මේඩ් එකට එන්ට්‍රන්ස් එක තියෙන්නේ මෙතන. මෙතනින් තමයි මේන් දොර තියෙන්නේ. මං ආවේ අතනින්. ඔන්න ඕක තමයි ගත්තේ. හරි. දැන් හම්බෙමු අපි.